හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කුම YouTube channel එකෙන් එන තවත් අලුත් YouTube tutorial වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාලගේ YouTube channel එකේ හරියටම ID verification එක එහෙම නැත්නම් history verification එක හෝ ඔයාලගේ video verification එක කොහොමද කරගන්නේ කියලා step by step හරි ඉතින් මම මගේ channel එකේ වීඩියෝ එකක් දාලා ඇති කොහොමද හරියටම YouTube channel එකක් create කරගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කිව්වා මම ඔයාලට මේ ID verification එක කරගන්න විදිය හෝ එහෙම නැත්නම් video verification එක කරගන්න විදිය වීඩියෝ එකක් ගේනවා කියලා. හරි ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ අද ගෙනත් තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒකට මම මේ වගේ YouTube tutorial වීඩියෝ එකක් ගෙනත් ගන්න notification එක කරා ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි ඉස්සර වෙලාම මේ වැඩේ කරන්න අපි අපේ Chrome web browser එක open කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මගේ Chrome web browser app එක open කරගන්නවා. හරි ඊට පස්සේදී ඔයාලගේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න youtube.com කියලා. මේක අපිට අප්පෙන් කරන්න බෑ YouTube. ඒක නිසා අපි Chrome එකෙන් log වෙනවා YouTube එකට. හරි මේ විදිහට youtube.com කියලා සර්ච් කරගන්න. මම මේ විදිහට සර්ච් කරනවා. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම YouTube site එක එනවා. හරි මම මෙන්න මේ විදිහට YouTube කියන එක ටච් කරගන්නවා. හරි ඊට පස්සේදී මෙන්න මේ විදිහට loading වෙනවා. හරි අපි දැන් YouTube site එකට log වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේදී ඔයාලා මේක desktop mode on කරගන්න ඕනි. ඒකට ඔයාලා මේ උඩ තියෙන තුන ටච් කරන්න. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහායි desktop site කියලා කොටුවක් තියෙනවා. අන්න ඒකට ටික් එක දාගන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක desktop mode on වෙනවා. මෙන්න මේ විදිහට. දැන් ඔයාලගේ ෆෝන් එකේ desktop mode on කරගත්තම ඔයාලට PC එකෙන් විදිහට YouTube app එකේ යන්න පුළුවන්. හරි ඊට පස්සේදී ඔයාලගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ ටච් කරගන්න ඕනි. මම ඉතලයක් දාලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට ප්‍රොෆයිල් අයිකන් එක උඩ ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන view your channel කියලා එකක් තියෙනවා නිල් පාටි. මම ඉතලයක් දාලා එකත් පෙන්නන්න. මෙතන ඔයාලගේ channel එක නෙවෙයි නම් තියෙන්නේ switch account දීලා ඔයාලගේ channel එකට මාරු කරගන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ channel එක open වෙනවා. හරි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් customize channel කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයාලට ටච් එකක් දෙන්න. මම ඉතලයක් දාලා පෙන්නන්නම් පළවෙනිටම තියෙන එක. හරි මෙන්න මේක උඩ ඔයාලට ටච් එකක් දෙන්න ඕනේ. මම මේ විදිහට උඩ ටච් එකක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading interface එක අපිට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේදී මෙන්න මේ විදිහට අපිට channel customization එක open වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ කෙළවරේම යට setting icon එකක් තියෙනවා. මම හිතලා දාපු තැන. අන්න ඒක උඩ ඔයාලට ටච් කරගන්න ඕනේ. මේ වෙරිෆිකේෂන් එක කරන්න තියෙන්නේ අපි ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එක කරන තැන. හරි මෙන්න මේ විදිහට මේකට ටච් එකක් දෙන්න. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ජෙනරල් එකට යටින් දෙවණියට channel කියලා එකක් තියෙනවා. මේක උඩ ඔයාලට ටච් එකක් දෙන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මේක උඩ ටච් එකක් දෙනවා. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන මම මේ ඉතලේ දාපු තැන තුන්වෙනියට තියෙන කොට ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පළවෙනි ඔප්ෂන් දෙක enable වෙලා තියෙනවා. දෙවෙනි එක ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකනේ. හරි ඊට පස්සේදී අපි මෙන්න මේ තුන්වෙනි එක තමයි enable කරගන්න යන්නේ. මෙතන ටච් එකක් දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. හරි මෙතන අපිට බලා ගන්න පුළුවන් video verification, Welt ID verification සහ channel history verification එක. හරි මෙතනින් ඔයාලා කැමරි වෙරිෆිකේෂන් එකක් කරගන්න පුළුවන්. මම අද වීඩියෝෙන් කියලා දෙනවා මේ වෙරිෆිකේෂන් තුනම කොහොමද කරගන්නේ කියලා. ඔයාලට කැමති වෙරිෆිකේෂන් එකක් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේදී ඔයාලට මේකට වම් අත පැත්තෙන් බලා ගන්න පුළුවන්
මේ වෙරිෆිකේෂන් එක එනේබල් කරපුවාම ඔයාලට ලැබෙන ෆියචර්ස් ටික. හරි මම ඔයාලට ඒකත් මේ විදිහට පෙන්නන්න. හරි මෙන්න මේ විදිහට මේක එනේබල් කරපුවාම ඔයාලට ඇඩ්වාන්ස් ෆියචර්ස් ටිකක් ඇක්ටිව් වෙනවා. හරි මෙන්න මේ මම ඊතල දාන ෆියචර්ස් ටික ඔයාලගේ channel එකට enable කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන access features කියලා කළු පාටින් බාර් එකක් තියෙනවා. මේක උඩ ඔයාලට ටච් එකක් දෙන්න. හරි ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ටික් තුනක් දාන්න එනවා. මෙතනින් ඔයාලට ඔයාලා කරගන්න කැමති වෙරිෆිකේෂන් එක ටික් එක දෙන්න ඕනේ. හරි මම මෙතනින් පළවෙනිට මෙන්න මේ වීඩියෝ වෙරිෆිකේෂන් එක තියෙන නිසා මේක ටික් එක දෙනවා. ඔයාලා කැමති එකට මෙතනින් ටික් එක දෙන්න. හරි මේකුත් ටච් එකක් දුන්නාම මේක ටික් එක enable වෙනවා. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේම next කියලා බටන් එකක් තියෙනවා. මේකුත් ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට get mail කියලා එකක් එනවා. හරි මේකුඩත් ඔයාලට ටච් එකක් දෙන්න ඕනේ. මේ ඊමේල් එක එන්නේ ඔයාලා ඔයාලගේ channel එක හදද්දී දීපු ඊමේල් එකට. ඔයාලා ඊතලක් දාලා පෙන්නන්න. මෙන්න මේකුත් ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. හරි මම දැන් මෙතන හෝම් බටන් එක දීලා මේකෙන් බැක් වෙනවා. මම හෝම් බටන් එක දීලා මේකෙන් බැක් වෙනවා. ඊට පස්සේදී ඔයාලා ඔයාලගේ තියෙන Gmail app එක ඕපන් කරගන්න ඕනි. මම මේ විදිහට මගේ Gmail app එක ඕපන් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. පළවෙනියටම අපිට Google එකෙන් ඒ කියන්නේ YouTube එකෙන් ඇවිල්ලා තියෙනවා මේල් එකක්. මම මේක ටච් කරගන්නවා. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් use video verification to get advanced YouTube features කියලා. හරි ඉතින් මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නිල් පාටින් මම රවුම් කරලා පෙන්නන්න මේක start verification කියලා එකක් තියෙනවා. නිල් පාට බාර් එක මෙන්න මේක උඩ ඔයාලා ටච් එකක් දෙන්න ඕනේ. හරි ඊට පස්සේදී මෙන්න මේ විදිහට රනින් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේදී agree to video verification කියලා එකක් එනවා මෙන්න මේ විදිහට. මෙතනත් ඔයාලා පල්ලෙහාටම යන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටික් එකක් දාන්න තැනක් තියෙනවා. ඔයාලා මේකට ටික් එකක් දෙන්න. මම මේ විදිහට මේක ටික් එක ඔන් කරගන්නවා. ඊට පස්සේදී මෙතන I agree කියලා එකක් තියෙනවා. ඔයාලා මේ වෙරිෆිකේෂන් එක කරගන්න ඕනේ නැත්නම් මෙතන no thanks දීලා බැක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ඔයාලගේ වීඩියෝ වෙරිෆිකේෂන් එකට මෙන්න මේ විදිහට මේ ඔයාලට PDF ප්ලේ වෙන බලා ගන්න පුළුවන්. මේක විදිහට ඔයාලගේ වීඩියෝ වෙරිෆිකේෂන් එක තප්පර 6ක විතර එකක් කරන්න තියෙන්නේ. හරි ඔයාලට ලැබෙන ඇක්සස් වලට අනුව ඔයාලට වෙරිෆිකේෂන් එක කරන්න තියෙනවා. හරි ඊට පස්සේදී මෙන්න මේ next කියන එකට ටච් එකක් දෙන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ කැම එකට එලෝ ඉල්ලනවා. හරි ඒක දීලා ඔයාලට එලෝ කරගන්න එලෝ කරලා වීඩියෝ වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලගේ ID වෙරිෆිකේෂන් එක හෝ එහෙම නැත්නම් හිස්ටෝරි වෙරිෆිකේෂන් එක කරගන්නේ කියලා. හරි මම මෙන්න මේ විදිහට හිස්ටෝරි වෙරිෆිකේෂන් කියන එක ටික් එක දාලා මෙන්න මෙතෙන් තියෙන next කියන එක ටච් කරගන්නවා. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන ඔයාලා done කියන එක දුන්නොත් ඔයාලගේ history verification එකෙන් channel එක verify කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මාස 2ක් විතර යනවා කියලා මේ විදිහට notification එකක් එනවා. ඒ උන්ට මම මේ විදිහට channel දෙකක් විතර verification කරලා තියෙනවා. සාමාන්‍යයෙන්
දවස් 5ක් වගේ ඇතුළත මගේ channel දෙකක් verify කරගත්තා මම history verification එකෙන්. හරි. ඔයාලා කැමති verification එකක් ඔයාලා කරගන්න. හරි ඊළඟට මම මෙන්න මේ ID verification එක ටික් එක දෙනවා. හරි ඒකට ටික් එක දීලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන next කියන එක දුන්නාම ආයෙත් අපිට අර video verification එක කරද්දි වගේ get email කියලා එකක් එනවා. හරි. මේකුත් ටච් එකක් දෙන්න. ඔයාලට මෙතනින් එක වෙරිෆිකේෂන් එකක් විතරයි කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේදී අපිට ආයෙත් අර විදිහට notification එකක් එනවා. මේකෙන් මම ආයෙ බැක් වෙලා ආයෙ මගේ Gmail app එක open කරගන්නවා. හරි. මෙන්න මේ විදිහට Gmail app එක open කරගන්න. ඊට පස්සේදී අපිට ආයෙත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Google කියලා email එකක් ඇවිල්ලා තියෙනවා YouTube එකේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් the YouTube verification link that you request කියලා. හරි. මෙතනත් ආයෙ ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් වගේම start verification කියලා නිල් පාටින් එකක් තියෙනවා. හරි. ඒකුත් ටච් එකක් දුන්නාම අපිට මෙන්න මේ විදිහට running එකක් බලා ගන්න පුළුවන්. හරි. මෙතන ඔයාලට තියෙනවා take a photo of your ID ඊට පස්සේදී confirm your information කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ දෙක. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහාන් next කියලා එකක් තියෙනවා. මේකට ඔයාලට ටච් එකක් දෙන්න ඕනි. ඊට පස්සේදී ඔයාලගේ driving license කියලා මෙන්න මෙතන select වෙලා එනවා. මෙතන ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. මෙන්න මේ driving license කියන එකට දකුණු පැත්තෙන් තියෙන ඊතලයක icon එක ටච් කරන්න. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකක් open වෙනවා. මම රවුම් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි. මේකෙන් අපිට කැමති එක select කරගන්න පුළුවන්. ඔයාලගේ driving license එක, එහෙම නැත්නම් passport එක, ඔයාගේ national identity card එක, එහෙම නැත්නම් resident card එක. හරි. මෙතන අපි අපේ ID verification එකනේ කරගන්නේ. මෙතන තියෙන national identity card කෙනෙකුට ටච් එකක් දෙනවා. ඊට පස්සේදී මෙතෙන්ට ඒක සිලෙක්ට් වෙනවා. හරි. ඊට පස්සේදී ඔයාලා මෙන්න මේ next කියන එක ටච් එකක් දෙන්න. හරි. ඊට පස්සේදී බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයාලට පොඩි උපදෙස් ටිකක් මෙතන දීලා තියෙනවා. ඔයාලගේ ID එක යූස් කරගන්න කොහොමද කියලා මෙතන. හරි. ඊට පස්සේදී මෙතන ඔයාලා පල්ලෙහා මෙන්න මේ I agree කෙනෙකුට ටච් එකක් දෙන්න. ඔයාලට මේක වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. ඔයාලගේ ඉංග්‍රීසි ID එකක් වගේ තියෙනවා. හොඳයි සිංහල පරණ ID වලට වැඩිය. හරි ඉතින්. ඊට පස්සේදී මෙන්න මෙතන ඔයාලා කැම එකට එලෝ ඉල්ලනවා. මේකට එලෝ දුන්නාම ඔයාලගේ කැම එක ඕපන් වෙනවා. හරි. මෙතනත් ඔයාලගේ ID එකේ ෆොටෝස් දෙකක් ගහලා මෙතන සබ්මිට් කරන්න තියෙන්නේ. ඊට පස්සේදී පොඩි වෙලාවක් ඇතුළත ඔයාලගේ වෙරිෆිකේෂන් එක සක්සස් කියලා මැසේජ් එකක් එනවා. මේගොල්ලෝ චෙක් කරලා බලලා. හරි ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ට බලන්නත් එක්ක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න.